ආයුබෝවන් යාළුවනේ වාෂි ක්ලොතින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ලස්සන පැච්චවර්ක් බෑග් එකක් මුල ඉඳලා අග වෙනකම් අහන විදිය පෙන්නලා දෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. මුලින්ම අපට අවශ්‍ය රෙදි කෑලි ටික සූදානම් කරගමු. මම නම් මේකට ගත්තේ කපලා ඉවත් වෙච්ච රෙදි කෑලි ටික. මම වර්ණ 4ක් භාවිතා කරනවා. ඔයාලා කැමති ගානක් භාවිතා කරන්න පුළුවන්. මම අද භාවිතා කරන්නේ තැඹිලි, කහ, රෝස, සුදු කියන වර්ණ ටික. ඉතින් අපි බලමු මේ බෑග් එකට ලස්සන බෑග් අඬුවක් තෝරගන්නේ කොහොමද කියලා. බලන්නකෝ කොයි අඬුවද ගැලපෙන්නේ කියලා. හරි, ඔන්න දැන් අපි මහන කොටස පටන් ගමු. මම දැන් හදන්නේ මේ පාට ටික ගැලපෙන විදිහට එකට මූට්ටු කරගන්නයි. ඔයගොල්ලන්ට මේ පේන විදිහට මම මහන්නේ මට පහසු විදිහට. ඔයගොල්ලන්ට පහසු විදිහට කෑලි ටික මූට්ටු කරගන්න. මේ වගේ අපිට අවශ්‍ය ප්‍රමාණයට කෑලි ටික මූට්ටු කරගන්න ඕනේ. ඊට පස්සේ නැවත වතාවක් එක පිට එක තියලා ඒ වගේ කෑලි ටික මූට්ටු කරගෙන අපි ලොකු රෙදි කැබැල්ලක් බවට මේක පත් කරගන්න ඕනේ. මෙහෙම මූට්ටු කරගෙන අවසානයේ අපි හොඳට අයන් කරගන්න ඕනේ. එතකොට තමයි අපේ බෑග් එකේ ෆිනිෂින් එකක් එන්නේ. බෑග් එකේ හැන්ඩල් දෙක නැත්තම් බෑග් අඬු දෙක ලස්සනට සවි කරගන්න මුලින්ම ගැලපෙන පාටකින් රෙදි කෑල්ලක් අරගෙන රින් දෙකක් හදාගන්න ඕනේ. දැන් අපි බෑග් එකේ ෂිපර් කොටස සූදානම් කරගන්නවා. ඒ සඳහා රෙදි පටි දෙකක් සහ ඒවට ගැලපෙන ලයිනින් කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. මුලින්ම හොඳ රෙදි කැබැල්ල අරගෙන ඒකේ හොඳ පිටට ෂිපර් එකේ හොඳ පිට තියලා ඊට පස්සේ ලයිනින් කැබැල්ල කන පිට උඩට තියෙනසේ සකසාගෙන අපි මසා ගන්න ඕන. ඒ ආකාරයෙන්ම ෂිපර් එකේ කොටස් දෙකම මසා නිම කරගමු. මේ තියෙන්නේ එහෙම මහලා නිම කරගත්ත ෂිපර් කොටස. අපි දැන් මේ ෂිපර් කොටස බෑග් එකට සවි කරගන්නයි යන්නේ. අපි බෑග් එකේ කට් මාක් එකක් දාගෙන අපේ බෑග් අඬුව මේ විදිහට ගානට ඇඩ්ජස්ට් කරලා පින් ගහගෙන තියාගන්න ඕනේ. ඉන්පසුව කලින් ෂිපර් කොටස මූට්ටු කරගත්ත ආකාරයටම හොඳ පිට හිටිනසේ තබා පසුව නැවතත් අපි අපේ ලයිනින් කොටස කන පිට උඩට හිටිනසේ තියාගෙන මසා ගන්න ඕනේ. ඉන්පසුව මේ පෙන්නන ආකාරයට හොඳ පිටට හරවාගෙන කලින් සකසාගත් ආකාරයටම ෂිපර් කොටස අල්ලා ගනිමු.
අපි දැන් මේ ආකාරයට ෂිපර් හෙඩ් එක ඇතුළත් කරගනිමු. බෑග් එකට අවශ්‍ය ලයිනින් කොටස සහ හොඳ කොටස දෙකම එක විදිහට මේ විදිහට මසාගෙන පසුව ලයිනින් කොටස විතරක් දෙකට කපා ගන්න පහසු වෙන්න. මේ ක්‍රමය ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒක ගොඩාක් පහසුයි. මේ පෙන්නන ආකාරයට බෑග් එක කනපිට හරවගෙන දෙපැත්ත මුට්ටු කරගන්නයි අපි දැන් හදන්නේ. දැන් අපි බෑග් එකේ යට අඩියට ලස්සන ෂේප් එකක් ලබා ගන්නවා. යට කොන් දෙක සකස් කරලා මහගත්තාම බෑග් එකට හොඳ පළලක් සහ ලස්සන ෆිනිෂ් එකක් ලැබෙනවා. දැන් අපි බෑග් එක හොඳ පිටට හරවාගෙන කලින් කපා වෙන් කරගත්ත කොටස ඇතුළට නමාගෙන මසාගමු. දැන් තමයි අවසාන පියවර. බෑග් කට වටේට මේ විදිහට ස්ටිච් එකක් ඇදලා ෆිනිෂ් එකක් ලබාගෙන අපේ බෑග් එක සම්පූර්ණ කරගන්නවා. ඉවතලන් රෙදි කැබලි එකතු කරලා නිර්මාණය කරපු ලස්සන පැච්වර්ක් බෑග් එකේ අවසාන පෙනුම හොඳයි නේද? මේ වීඩියෝ එක ඔයාලටත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන අලුත් නිර්මාණයක් එක්ක නැවත හමු වෙමු. ස්තුතියි.